අපි දැන් යන්නේ අපේ වෙඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ ඉන්නවනේ. උන්වහන්සේට බොහොම දක්ෂකම් හැකියාවන් තියෙනවා. ඉතින් උන්වහන්සේ ගොඩක් වෙලාවට මේවා පෙන්වන්නේ නැහැනේ. පහුගිය දවසක මේ ලස්සන රේඛා සිතුවම් පෙළක් උන්වහන්සේ විසින් බොහොම ලස්සනට චිත්‍රණය කරලා තිබ්බා. මෙන්න මේ විදිහට. මේ අපේ ලෝකයෝ දකින්නේ ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ චන්දන මුල්ලේගම නිලමෙතුමා පහුගිය දවසක අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අභිදාන අනුනායක මාහිමිපාණන් වහන්සේ බැහැදකින්න ගිය අවස්ථාවකදී උන්වහන්සේ පිළිබඳවත් රචනා කරලා තියෙන ගල් පිළිමය කියන කෘතිය නිලමෙතුමාට පිළිගන්වපු අවස්ථාවෙගත් වීඩියෝවක්. බලන්නකෝ උන්වහන්සේ අපූරුවට බුදුරුව සිතුවම් කරන ආකාරය. ඉතින් මේක දැකපු ලෝකයා ගියා අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට උන්වහන්සේව මුණ ගැහෙන්න. ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 1347ත් 1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙය වූ තෙවන වික්‍රමබාහු රජතුමා විසින් සිය මෑණියන් වූ චන්ද්‍රවතී බිසව සිහිපත් කිරීම මුල් කරගෙන ඉදිකරා කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැර ගමන් කරන එකම විහාරස්ථානය තමයි ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය. එවන් වටිනාකමක් තියෙන මේ විහාරයේ තමයි වේඬරුවේ උපාලි අනුනා හිමියන් වැඩ වාසය කරන්නේ. උන්වහන්සේ විශාල ශාසනික මෙහෙවරක යෙදී සිටින අනුනා හිමි නමක් කියලා අපේ ලෝකයෝ දන්නවනේ. ඒ වුණාට මේන් බලන්නකෝ උන්වහන්සේට තනි ඉරිවලින් එහෙමත් නැත්නම් රේඛා සිතුවම් කරන්න තියෙන හැකියාව. මොකද හිතන්නේ උන්වහන්සේගේ මේ සිතුවම් හැකියාව ගැන? බුදු හිමිරූ පමණක්ම නොවේ උන්වහන්සේට තවත් බොහෝ රේඛා සිතුවම් කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියන්නේ ඇඳුමෙන් හොඳම ඇඳුම බුදුරු ඇඳීමයි කියලා. විශේෂයෙන්ම අපේ පියතුමා තාමත් කලාකාමී ජීවිතයක් තිබුණේ. එතුමාගේ අකුරු ඉතාමත්ම ලක්ෂණයි. හොඳ හඬක් තිබුණා. පියතුමාගේ චිත්‍ර ඇඳීමේ පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් ඒ කලාත්මක බව මෞඛ්‍ය පරම්පරාවෙන් එන්නට ඇති කියලා හිතන. ඒ නිසා මා ශේෂ චිත්‍ර පිළිබඳ පුහුණුවක් ලබන්න වැඩි කාලයක් ලැබුණේ නැහැ. ගුරුවරයෙක් වශයෙන් ගුරු විද්‍යාලවල අධ්‍යාපනය ලැබුණ කාලේ චිත්‍ර විෂයටත් අපි සම්බන්ධ වෙයි. හිටියා නමුත් ඒ වෙන විටත් අපිට චිත්‍ර පිළිබඳ කිසියම් හැඟීමක් ගැන උනන්දුවක් අප තුළ තිබුණා. සංසාර පුරුද්දට ආපු දෙයක් වශයෙන් මම මේ කැමැත්ත මට ලැබී තිබෙන බවයි විශේෂයෙන් ප්‍රකාශ කරන්න තිබෙනවා. විශාන්ත දයානන්ද කියන තවත් මහත්මයා මේ පොත රචනා කිරීමේදී එතුමා මේ පොත නම් කරනවා ගල් පිළිමේ කියලා. ගල් පිළිමේ කියවම අපට මතක් වෙනවා අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා ගලින් නිර්මාණය කළ තිබෙනවා. මේ පොතේ අන්තර්ගතයේ විශේෂයෙන් මා පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. අපිට බුදුහාමුදුරුවෝ කිව්වම ඊට එහා දෙයක් නැහැ. ලෝකේ අපි කියමනක් තියෙනවා දැකුමෙන් හොඳ දැකුම බුදුරුව දැකීමයි. ඇසුමෙන් හොඳ ඇසුම බුදුබණ ඇසීමය. අපි විවිධ දේවල් අඳිනවා, ඇඳෙනවා. චිත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඒ ඇඳීමෙනුත් හොඳම ඇඳීම මම හිතනවා බුදුරුවක් අඳින්න පුළුවන් නම් ඒකත් හොඳ දෙයක්. මා මේ පොත මා හිතවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමේදී මේ ග්‍රන්ථය ඒ අය සතුටෙන් බාර ගන්න අවස්ථාවේ අපි සටහනක් ලබන අවස්ථාවේදී අපි ඉක්මනින් බුද්ධ රූපය ඇඳලා ඒ අය අතටපත් කරාම ඒ අය ඉතාම සතුටටපත් වෙනවා. ඉතින් ලෝකේ වටේම ලෝකයින්ගේ හැකියාවන් පෙන්නන ලෝකයා අපේ අස්ගිරි අනුනා හිමියන්ගේ මේ දක්ෂතාවයත් ලංකාවේ අපේ ලෝකයින්ට පෙන්වන්න හිතුනේ මේ උන්වහන්සේ ගැන අපි නොදන්න කරුණක් නිසාවේ. උන්වහන්සේ කොහොමත් සාහිත්‍යයට වගේම තවත් බොහෝ හැකියාවන් වලින් පිරිපුන් විශාල ශාසනීය මෙහෙවරක් ඉටු කරන සංඝයා වහන්සේ නමක්. උන්වහන්සේ ඉටු කරමින් සිටින ශාසනික මෙහෙවර ඉදිරියටත් ඉටු කරන්න අපි උන්වහන්සේට තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.